අහගන්න. කෙල්ලෝ ඉල්ලන හැමදේම දෙන්න යන්න එපා. ඒ වෙනුවට ඔවුන්ට ඇත්තටම අවශ්‍ය දේ ලබා දෙන්න. ඔයා කෙල්ලෙක්ගේ හැම පුංචි ආශාවක්ම ඉටු කරන්න පස්සෙන් දුවනකොට ඔයා නොදැනුවත්වම පෙන්වන්නේ ඔයාගේ තියෙන අඩු වටිනාකමයි. ඔයා people pleaser කෙනෙක් වෙලා හැමෝම සතුටු කරන්න ගියොත් ඔයා එයාව ඔයාගේ ඔළුව උඩ තියාගන්නවා. මතක තබා ගන්න. ඔයා කෙල්ලෙක්ට රැජිනකොට වගේ සලකන්න ගියොත් එයා ඔයාට සලකන්න පටන් ගන්නෙ නිකම් සේවකයෙක්ට වගේ විතරයි. ආකර්ෂණය කියන්නේ තර්ක කරලා ලබන්න පුරුවන් දෙයක් නෙවෙයි. ඒක හැඟීම්බර සහ පරිණාමීය දෙයක්. මනෝවිද්‍යාවට අනුව කාන්තාවන් සහජයෙන්ම ආකර්ෂණය වෙන්නේ ගති ලක්ෂණ තුනකටයි. ඒ තමයි ප්‍රබල ආත්ම විශ්වාසය, නායකත්වය සහ නොසැලෙන මානසික ස්ථාවරත්වය. ඔයා ඕනෑවට වඩා පස්සෙන් යනකොට ඔයා ඔයාගේ තියෙන දුර්ලභත්වය නැති කරගන්නවා. එතකොට මිනිස්සු Tamanට බලෙන් ලැබෙන හෝ සහතික වුණ දේවල් වලින් ඈත් වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඇත්තටම ඇයට අවශ්‍ය මොනවාද? ඇයට අවශ්‍ය ශක්තිමත් පදනමක්. ඔයා තමයි ඇයට සෙවන දෙන ඒ ශක්තිමත් පිරිමියා වෙන්න ඕනේ. ඒ නිසා පස්සෙන් දුවන එක නතර කරලා ඔයාගේ වටිනාකම වැඩි කරගන්න. ඔයාගේ ලෝකය ගොඩනගන්න. තමන්ගේ වටිනාකම දන්න පිරිමි ස්වභාවයෙන්ම ඉහළ ප්‍රමීතින් පවත්වා ගන්නවා. ඔවුන් කිසිම උත්සාහයකින් තොරවම ආකර්ශනීය පුද්ගලයන් බවට පත් වෙනවා. එයා ඔයාගෙන් ඈත් වෙනවා නම් පස්සෙන් දුවන්න එපා. එයාට ඒ ඉඩ ලබා දෙන්න. හිඟකම තුලයි ආකර්ෂණය නැවත ඇති වෙන්නේ. ඒක මූලික ජීව විද්‍යාව. එක්කෝ ඔයාට අවශ්‍ය කරන ඒ පිරිමියා නැත්තම් ඔයා ඒ පිරිමියා නෙවෙයි. ඒ නිසා පස්සෙන් දුවන එක නතර කරලා ඒ පෞරුෂය බවට පත් වෙන්න. එයා ඔයාගේ ලෝකයට එනවා මිසක් ඔයාට එයාගේ පස්සෙන් යන්න ඕනේ නැහැ. මේක තමයි අමුම අමු ඇත්ත. සංසුන්ව hina වෙලා ඉන්න. මම අප්පච්චි.